On the 27th of August, the BMICH will come alive once again with the awakening of Matra, Sri Lanka's largest school-based dance legacy, brought to you by Lyceum International School, celebrating 15 remarkable years of Matra. With over 750 young performers taking the stage each year, Matra is so much more than just a performance. It is an experience that teaches our dancers the true meaning of teamwork, discipline, dedication, confidence and commitment. Matra has taught me so much. It has taught me how important it is to work together, to be responsible for my part, trust the people around me and to keep going even when rehearsals get challenging. It has helped me grow in confidence, make amazing memories and realize how powerful it is when hundreds of dancers come together with one passion. And what makes Matra even more special is that our little brothers and sisters get to experience this too. Even our grade 4 dancers have the incredible opportunity to step onto a huge stage, perform alongside hundreds of dancers and become part of a legacy that has inspired generations. For them, Matra is a chance to discover their talent, find their confidence and make amazing memories alongside performing with everyone else. Because Matra doesn't just teach us how to dance, it teaches us how to grow, how to work together and how to create something greater together. And this August, that legacy awakens once again. Come witness the awakening of Matra, a 15-year legacy brought to you by Lyceum International School on the 27th of August at the BMICH. නර්තනයට ආදරය කරන අපි ඉතින් මේ කැපවීමෙන් සූදානම් වෙන්නේ ලස්සන මාත්‍රා ප්‍රසංගයක් ඔබ වෙත රැගෙන එන්නයි. අගෝස්තු 27 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 15 වෙනි මාත්‍රා ප්‍රසංගයේ රස විඳින්න කියලා ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා. මාත්‍රා කියන්නේ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් එකට එකතු වෙලා කරන ප්‍රධානතම නර්තන ප්‍රසංගය. ඒ වගේම ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය තුල පවත්වන වැඩසටහන් අතරින් ප්‍රධානම වැඩසටහන බවට මේ වන විට මාත්‍රා ප්‍රසංගය පත් වෙලා තියෙනවා. 2008 වසරේදී මාත්‍රා ආරම්භ කළේ ඉතාමත්ම සුළුවට. ඒ කියන්නේ ඒ පාසල් වල තිබුණු ප්‍රසංග වලින් ස්කූල් කොන්සර්ට් වලින් හොඳ නර්තන අංග තෝරගෙන ඒ නර්තන අංග වල එකතුවක් විදිහට තමයි අපි මාත්‍රා ප්‍රසංගය පැවැත්වුවේ. ඒත් පසු කාලීනව මේකට ලැබුණු ඉහළ ප්‍රතිචාරත් එක්ක ඒ කියන්නේ දරුවන්ගේ කැමැත්ත, දෙමව්පියන්ගේ ප්‍රතිචාර, බාහිර සමාජය තුළ තිබෙන ප්‍රතිචාර මේවත් එක්ක මාත්‍රා කියන එක වෙනම ප්‍රසංගයක් බවට පත් වුණා. ඒ කොහොමද කියනවා නම් මාත්‍රා වෙනුවෙන්ම නර්තනාංග නිර්මාණය වෙන්න පටන් ගත්තා. මාත්‍රා වෙනුවෙන්ම මියුසික් ට්‍රැක් සංගීත ඛණ්ඩ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේක මාත්‍රා කියන එක ලයිසියම් එකේ ප්‍රධානම නර්තන ප්‍රසංගය බවට පත් වුණා. ඒ ආකාරයෙන් ඒ විදිහට පැමිණිලා මේ වෙනකොට අද වෙනකොට මාත්‍රා 15 වන නර්තන ප්‍රසංගය දක්වා පැමිණිලා තියෙනවා. මේකේදී එක් මාත්‍රා ප්‍රසංගවලදී අපි නොයෙකුත් ආකාරයේ වෙනස්කම් වලට අපි මේ ප්‍රසංගය ගෙනියන්න උත්සාහ කළා. උදාහරණයක් විදිහට අපි එක වසරක එක තීම් එකක් යටතේ උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව මාත්‍රා නර්තන ප්‍රසංගයෙන් කතා කරා. තවත් වසරක
කාන්තාව කියන තීම් එක අරගෙන ඒ ඔස්සේ අපි මාත්‍රා නර්තනාංග ගොඩ නැගුවා. නමුත් මාත්‍රා 15 ඊට වඩා වෙනස් ආකාරයකින් නිදහසේ එක තැනකට කොටු නොවි නිදහසේ නර්තන නිර්මාණය කරලා ඒ නර්තන දරුවන් හරහා සිවිල් සමාජයට සාමාන්‍ය ජනතාවට බලන්න පුළුවන් ආකාරයේ ප්‍රසංගයක් බවට පත් කරලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි උඩරට පහතරට සබරගමු. ඒ කියන්නේ දේශීය නර්තන සම්ප්‍රදායන් මූලික කරගෙන තමයි අපි මේ සියලුම නර්තනාංග නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම කිසිම අවස්ථාවක අපි මේ නර්තන ප්‍රසංගය තුල මීට පෙර දැක තිබූ නර්තනාංග අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රේක්ෂක ඔබට කිසිම ආකාරයකින් මීට පෙර දැක තිබූ නර්තනාංගයක් මේ ප්‍රසංගයේදී දකින්න ලැබෙන්නේ නැහැ. අලුතෙන්ම නිර්මාණය කරපු නර්තන අංග තමයි දකින්න හම්බ වෙන්නේ. සාම්ප්‍රදායික දේවල් මේ සඳහා යොදාගත්තත් සාම්ප්‍රදායික බව ආරක්ෂා කරගෙන එතනින් කරන නව නිර්මාණ තමයි මාත්‍රා ප්‍රසංගය හරහා දකින්න ලැබෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා දිනය අගෝස්තු මාසේ 27 වෙනිදා BMICH එකට එන්න මේ මාත්‍රා නර්තන ප්‍රසංගය නර්තන ශිල්පීන් ශිල්පිනියන් 750කට අධික ප්‍රමාණයක් සමගින් ඒ වගේම කොරියෝග්‍රැෆර්ස්ලා නර්තන නිර්මාණකරුවන් මේ සඳහා සම්බන්ධ වෙනවා ඩාන්සින් ටීචර්ස්ලා අපේ නර්තන ආචාර්යවරුන් 60කට අධික ප්‍රමාණයක් මේ සියලුම දෙනා සමගින් මේ සඳහා බලන්න පුළුවන් සියලු දෙනාට ආරාධනා කරනවා මේ ප්‍රසංගය බලන්න එන්න කියලා. ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය විසින් ඉදිරිපත් කරන 15 වන මාත්‍රා ප්‍රසංගයේ සියලු කටයුතු සූදානම්. හැමදාමත් එකිනෙකට වෙනස් නර්තනාංග රාශියක් ඉදිරිපත් කරන අපි මෙවරත් විවිධ සම්ප්‍රදායන් ඔස්සේ නර්තනාංග බොහෝමයක් ඉදිරිපත් කිරීමට සූදානම්. ඉතින් ඔබත් එන්න 27 වෙනිදා BMICH එකට අපේ මාත්‍රා ප්‍රසංගය නැරඹීමට. මාත්‍රා 15 ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලය තුළ තිබෙන අති දැවැන්තම නර්තන ප්‍රසංගය මාත්‍රා නර්තන ප්‍රසංගය. විතරක් නෙමෙයි. ලංකාවේ තිබෙන පාසල් තුළ මේ පාසල් මුල් ජාලයම ලංකාවේ තිබෙන දැවැන්තම නර්තන ප්‍රසංගය මාත්‍රා නර්තන ප්‍රසංගය. ලයිසියම් තුලින් පවත්වන මාත්‍රා නර්තන ප්‍රසංගය. මේ මාත්‍රා නර්තන ප්‍රසංගය සඳහා ළමයි 700කට අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඒ වගේම තමයි නර්තන නිර්මාණය සඳහා ප්‍රධාන නර්තනාචාර්යවරු 8 දෙනෙක් සහ මෙහි සහායට නර්තන ගුරුවරු 73 දෙනෙක් පමණ දායක වෙනවා. මේ සියලුම දේ තුලින් අපි හැමදාම පෙන්වන්නේ මාත්‍රා නර්තන ප්‍රසංගයක් තුලින් හැමදාම පෙන්වන්නේ ලංකාවේ මෙතෙක් කර නොමැති දැක නොමැති අලුත්ම නර්තන නිර්මාණ. මේ නිර්මාණ වෙන කොහෙවත් දකින්න නැහැ. මාත්‍රා තුලින් පමණයි දකින්න තියෙන්නේ. ඉතින් මෙම නර්තන ප්‍රසංගය අගෝස්තු 27 හවස 4:02ට සහ 6:58ට කියන වේලාවල් දෙකේදී ප්‍රසංග දෙකක් තියෙනවා. ඉතින් මම මේ හැමෝටම ආරාධනා කරනවා මේ අවස්ථාව මගහැර ගන්න එපා. මොකද විශේෂම අවස්ථාවල් අපේ ජීවිතේ මගහැර ගන්න එක අපරාධයි. එන්න මේ අවස්ථාව අනිවාර්යෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා නර්තන ජීවිතයේ අපේ පැත්තට අපිට යොමු කර ගන්න පුළුවන් අපි දබා ගන්න පුළුවන් දේවල් මොනවද එන්න අපිට ඔබේ අදහස් අවශ්‍යයි ඉදිරි අපේ මාත්‍රා නර්තන ප්‍රසංගය සාර්ථක කරගන්න හැමෝම එන්න අවස්ථාව මගහැර ගන්න එපා. අගෝස්තු 27 හවස 4:02 සහ 6:57